Hello guys, Cinematic Bit YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ Meat Kills කියන 2025 අවුරුද්දේ රිලීස් වුණ ඕරන් මැරීමට විරුද්ධව ක්‍රියා කරන කණ්ඩායමක මෙහෙයුමක් ගැන තියෙන මවි එකක්. මීරිතේ කියන්නේ ඌරුමස් ගොවිපලක తాවකාලිකව වැඩට ආපු තරුණියක්. ගොවිපල ඇතුළට ෆෝන් ගෙනියන එක තහනම් වුණ මීරිතේ ඌරන් මරණ හැටි ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඒක දැකපු ඌරු ගොවිපලේ අයිතිකාරියගේ වැඩිමහල් පුතා ජැකෝ එයාව අල්ලගන්න හදනවා. මීරිතේ එතනින් එළියට බේරිලා ආවත් එළියේ ඉඳපු ජැකෝගේ මල්ලි ජොනතන් එයාව අල්ලගන්නවා. ගොවිපලේ තියෙන නීතිවලට විරුද්ධව ෆෝන් එක ගොවිපල ඇතුළට ගෙන ඌරන් මරණ හැටි වීඩියෝ කරපු නිසා මිරිතේවේ රස්සාවෙන් අයින් කරනවා. ඒත් මිරිතේ කියනවා මේ ගොවිපල ඇතුළේ මේ විදිහට ඌරු මරණ එක නීති හා රෙගුලාසි වලට විරුද්ධයි කියලා. ඒකට hina වුණු ගොවිපලේ අයිතිකාරයා මිරිතේගේ ෆෝන් එක කඩලා දානවා. මිරිතේ එතනින් යනවා. පාරේ එක තැනක ඇනිමල් ආමි එකේ අය ඌරන්ට ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන. එයාලව අමානුෂ්‍ය විදියට මරණ එක වැරදි කියලා අමානුෂ්‍ය විදියට ඌරන් මරණ විදිය පෙන්නලා පොඩි වැටසටහනක් කරනවා. එතනට එන මින්තේ ඇනිමල් ආමි එකේ ඉන්න එයාගේ යාළුවා හම්ප්‍රිව හම්බ වෙනවා. ගොවිපලේ අයිතිකාරයා එයාගේ ෆෝන් එක කඩන්න කලින් මිරිතේ ඒ වීඩියෝ එක එයාගේ වෙන ෆෝන් එකකට දාගෙන තිබුණේ. මිරිතේ ඒ වීඩියෝ එක එයාගේ යාළුවා හම්ප්‍රිට පෙන්නනවා. මිරිතේට ඕන මේ ඇනිමල් ආමි එකේ උදව්වෙන් ඒ ඌරු ටික නිදහස් කරන්න. ඒ නිසාම තමයි මින්තේ සේවකයෙක් විදියට ඒ ගොවිපලට ගියේ. මොකද එතන වෙන දේවල් ගැන සාක්ෂි එකතු කරගන්න ගොවිපලේ අතුරට යන්න පුළුවන් සේවකයෙක්ට විතරයි. හම්ප්‍රි මිරිතේට කියනවා එයා ටීම් එකේ ලීඩර් නාෂා එක්ක මේ ගැන කතා කරන්න අවස් වෙලා එයාලා ඉන්න තැනට එන්න කියලා. මින්තේ හවස එතනට යනවා. හම්ප්‍රි එයාව නාෂාට මුණ ගැස්සනවා. නාෂා හරි ආදරෙන් මින්තේට එයාගේ ටීම් එකේ අයව හඳුන්වලා දෙනවා. ඒ ටීම් එකේ නාෂා හම්ප්‍රි හැරුණම ඩෝනි කියලා ගැහණු කෙනෙකුයි ඉස්මායිල් කියලා පිරිමි කෙනෙකුයි ඉන්නවා. නාෂා මින්තේව ගොඩක් අගය කරනවා. ඉතින් එයාලා එදා රෑම ඒ ඌරන් නිදහස් කරන්න යනවා. එයාලව අඳුරගන්න බැරි වෙන්න එයාලා ඌරු මුහුණ තියෙන වෙස් මුහුණ දාගෙන යන්නේ. මින්තේ පෙන්නපු පාර දිගේ ගොවිපල ඇතුළට ගියා අය දකිනවා ඇතුළේ එක ඌරෙක්වත් නැහැ කියලා. ඒත් ඊට කලින් දවසේ මින්තේ අරගත්ත වීඩියෝ එකේ ඌරු ගොඩක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇනිමල් ආමි එක එන්න පරක්කුයි. ගොවිපලේ අයිතිකාරයා ඌරු සේරම මරලා දාලා. ටීම් එකේ අය මින්තේගෙන් දැනගන්නව රැට ගොවිපලේ ඉන්න ගෙදර අය විතරයි කියලා. ඉතින් ඒ කරපු දෙයට ගොවිපලේ අයට පාඩමක් උගන්වන්න හිතාගෙන ඇනිමල් ආමි එකේ අය ගොවිපලේ බිත්තිවල ඌරන් මරණ එක වැරදි කියලා ලියනවා. ඒ එක්කම එතනට ජැකෝ එනවා දැකපු නිසා ටීම් එකේ අය හැංගෙනවා. බිත්තියේ ලියලා තියෙන දේ දැකලා ජැකෝ තරහින් කෑ ගහනවා. ඇන්ගිලා ඉඳපු තැන් වලින් එළියට ආව ටීම් එකේ අය ජැකෝට ගහලා එයාව ගේ ඇතුළට එක්කගෙන යනවා. මින්තේ ඒකට අකමැති වුණ කණ්ඩායමේ අය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන නිසා මින්තේත් ඒ අය එක්ක යනවා. ජැකෝ කියන විදියට ගෙදර ඒ වෙලාවේ ඉන්නේ ජැකෝයි එයාගේ මල්ලි ජොනතනුයි අසනීපෙන් ඉන්න එයාලගේ සහෝදරිය ජෙරි විතරයි. එයාලගේ තාත්තා ඒ කියන්නේ ගොවිපලේ අයිතිකාරයා මේ වෙලාවේ ගෙදර නැහැ. ඩෝන යනවා ජෙරිගේ කාමරයට. ජෙරි අසනීපෙන් ඉන්න නිසා ඇඳේ නිදාගෙන ඉන්නේ. ඩෝන එයා ළඟින් වාඩි වෙලා එයා එක්ක කතා කරනවා. ජොනතන් නිදාගෙන ඉඳපු කාමරයට ගිය නාෂා එයාව සාලෙට එක්කගෙන ඇවිත් ජැකෝ ළඟින්ම වාඩි කරවනවා. නාෂා ඌර මරණ එක වැරදි කියලා කිව්වා. ජැකෝ දිගටම කියන්නේ ඒක වැරදි නැහැ. ඌරු ඉන්නේ මිනිස්සුන්ට කන්න තමයි කියලා. උන් මිනිස්සු නොවන නිසා මරුවට කමක් නැහැ වගේ දේවල් තමයි දිගටම ජැකෝ කියන්නේ. එයා දිගටම ඒ වගේ දේවල් කියන නිසා නාෂා එයාට කතා කරන්න බැරි වෙන්න එයාගේ කට ප්ලාස්ටර් එකක් ගහලා වහනවා. ඌරන්ට ගහන නේම් ටැග් එකක් ගත්ත නාෂා දැන් ලෑස්ති වෙන්නේ ඒක ජොනතන්ට ගහන්නයි. ජොනතන් එපා කියලා කෑ ගැහුවා. ඌරන්ටත් මෙහෙම ගහද්දි රිදෙනවා. ඒත් ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහනේ කියලා ඒ ටැග් එක ජොනතන්ගේ කනේ ගහනවා. ඒ හැමදේම කණ්ඩායමේ අය වීඩියෝ කරනවා. චෝන පොඩි ළමයෙක් නිසා වගේම අසනීපෙන් ඉන්න නිසා ඩෝන එයාගේ වෙස් මුහුණ ගලවනවා. මේවා බලාගෙන ඉන්න බැරුව මිරිතේ එතනින් යන්න හැදුව ඉස්මායිල් එයාව නවත්තනවා. හම්ප්‍රි මින්තේට පැහැදිලි කරනවා මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට බය වෙලා මේ අය ටික දවසකින් මේ ගොවිපල වහලා දාවි කියලා. ඉතින් මිරිතේ ආපහු එයාලට එකතු වෙනවා. නාෂා ජැකෝට කියනවා ඌරු මරණ තැන එයාලට පෙන්වන්න කියලා. එයාලා එක්ක ඉස්මායිල්ට යන්න කතා කර මින්තේ මේ ගොවිපල ගැන දන්න නිසා මින්තේ නාෂා එක්ක යනවා. දැන් අත් දෙක ගැට ගහලා තියෙන ජැකෝ මින්තේ නාෂා දෙන්නව ඌරන් මරණ තැනට එක්කගෙන යනවා. ජැකෝ කියනවා ඉස්සෙල්ලම ඌරට කරන්ට් එක අල්ලලා එකපාරම මරනවා කියලා. ඊළඟට උණු වතුර එකකට ඒ ඌරව දානවා කියන ජැකෝ ළඟ ඉඳපු නාෂාට අහලා ලයිට් එක ඔෆ් කරනවා. නාෂා මින්තේ දෙන්න ආපහු ලයිට් එක දාන බලද්දි ජැකෝ මිරිතේට ගහලා වට්ටනවා. ඒ එක්කම නාෂා ලයිට් එක දානවා. එතනට ආව නාෂා එයාගේ වෙස් මුහුණ ගලවලා පිටේ හංගගෙන ඉඳපු පිහිය අරගෙන ජැකෝගේ බෙල්ලට තියනවා. ඒ දිගටම hina වෙන ජැකෝ කියන්නේ නාෂාට එයාව මරන්න බෑ කියලා. ජැකෝ එක්ක
එක්ක හොඳටම තරහෙන් ඉන්න නාෂා ඌරන්ට කරනවා වගේ එයාටත් කරන්ට් එක අල්ලනවා. ආයේ වෙස්මුණ දාගත්ත නාෂා මින්තේට කියනවා ඒක වීඩියෝ කරන්න කියලා. ජැකෝ කෑ ගහන සද්දේ උඩ ඉඳපු ජොනතන්ටයි අනිත් දෙන්නටයිත් ඇහෙනවා. සාලේ තිබුණු පින්තූරයක් දැකපු ඉස්මායිල් ජොනතන්ගෙන් අහනවා මේ කවුද කියලා. ජොනතන් කියනවා ඒ මගේ අම්මා මීට අවුරුදු ගානකට කලින් මැරුණා කියලා. ඌරන්ට දෙන වද නිසාම අම්මා මේ විදිහට මැරෙන්නේ නැති කියලා ඉස්මායිල් එයාගේ වෙස්මුණ ගලවනවා. වෙස්මුණ ගලවපු ඉස්මායිල් ජොනතන් ළඟට එනවා. ඇවිත් ජොනතන්ගේ ටැග් එක ගහලා තිබුණු කන හයියෙන් අල්ලනවා. ජොනතන් කියනවා එයා ඒ සත්තු මරණ එකට කැමති නැහැ. ඒ ගැන තාත්තා එක්ක කිහිප වතාවක්ම කතා කරා. තාත්තා කවදාවත් මේ ගොවිපළ නවත්තන එකක් නැහැ කියලා. ඒත් එයාට අවස්ථාවක් දෙන්න කොහොම හරි තාත්තගේ හිත වෙනස් කරන්නම් කියලා ජොනතන් කියනවා. එතකොටම තුවක්කුවක් අරගෙන එයාලි ඉඳපු තැනට ගොවිපළේ අයිතිකාරය එනවා. වෙලා තියෙන දේ දැකපු එයා ජොනතන්ට තුවක්කුව දීලා ජැකෝවේ ජෙරීවේ බලන්න යනවා. මේ දේ ජැකෝ මැරේ කියලා බයෙන් ඉන්න වීඩියෝ කරන මින්තේ ෆෝන් එක බිම ගහලා මේක නවත්තන්න කියලා කියනවා. කටෙන් සුදු පාටට පෙන වැටෙන ගමන් ජැකෝ බිම වැටෙනවා. නාෂා වෙස්මුණ ගලවනවා. නාෂා පස්සට උනහම එකපාරටම නැගිටපු ජැකෝ නාෂට ගහනවා. එතන තිබ්බ කොක්කකින් ගැට ගහලා තිබුණු ලණුව කපාගත්ත ජැකෝ මින්තේට පිහියෙන් අනින්නයි හදන්නේ. නාෂාවත් මින්තේවත් ළඟ තිබුණු කණුවක් ගාව තියපු ජැකෝ මින්තේ දාගෙන ඉඳපු වෙස්මුණ ගලවනවා. ඒ ඉන්නේ එයාලගේ ගොවිපළේ සේවය කරපු මින්තේ කියලා දැකපු ජැකෝ තරහින් කෑ ගහනවා. ජැකෝ පීයකින් නාෂට අනින්න හැදුවා. ළඟ වැටිලා තිබුණු නියනක් ඇහිඳගත්ත මින්තේ ඒකෙන් ජැකෝගේ කකුලට අනිනවා. නැගිටපු නාෂා ජැකෝ විසිරෙන්න පයින් පාරක් දෙනවා. ඒකෙන් ජැකෝ විසි වෙලා මරපු ඌරන්ව දාන්න තිබුණු උණු වතුරයකට වැටෙනවා. මින්තේ එයාව ඒ වතුරෙන් එළියට ගන්නවා. ඒත් ඒ වෙද්දිත් එයාගේ මූණු අත් සේරම හොඳටම පිච්චිලා. මින්තේ ඇම්බියුලන්ස් එකකට කෝල් කරමු කිව්වත් නාෂා කියන්නේ ඒ උණ දේ ජැකෝට සුදුසුයි කියලා. එහෙම කියලා මින්තේවත් අරගෙන නාෂා එතනින් යනවා. ගොවිපළේ අයිතිකාරයා යනවා ජෙරිගේ කාමරයට. අඩි සද්ද ඇහුණු ඩෝන ජෙරිගේ කාමරයේ තිබුණු කබඩ් එකක හැංගෙනවා. ජෙරි තාත්තට ඩෝන කාමරේ ඉන්නව කියලා කියන්නේ නැහැ. ඒත් එයා දකින බිම වැටිලා තියෙන වෙස්මුණ. එයා ගිහින් කබඩ් එක ඇල්ල බැලුවම දකිනවා ඇතුළේ ඉන්න ඩෝනව. ගොවිපළේ අයිතිකාරයා ඩෝන කෑ ගහද්දිම එයාගේ කොණ්ඩෙන් ඇදගෙන යනවා. ඩෝන කෑ ගහන සද්ද ඇහුණු ඉස්මායිල් ජොනතන්ගෙන් තුවක්කුව අරගන්න හැදුවත් ජොනතන් ඒක අතාරින්නේ නැහැ. ඒ දෙන රණ්ඩු වෙන දිහා හම්ප්‍රි බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. හම්ප්‍රි ටිකක් බයගොල්ඩෙක් විදියට තමයි මෙතන ඉන්නේ. ජැකෝ ඉඳපු තැනින් ආව නාෂා මිත්තේ දෙන දකිනවා. ගේ ඇතුලේ ජොනතන් ඉස්මායිල් දෙන රණ්ඩු වෙනවා. එයාලට උදව් කරන්න නාෂා ගේ ඇතුලට යන්න හැදුවා. එතකොටම ගේ ඇතුලට ගොවිපළේ අයිතිකාරයා එනවා. ඉස්මායිල්ට ගැහුව ගොවිපළේ අයිතිකාරයා ඒ දෙන්නව එතනින් අරගෙන යනවා. ඒ වෙන දේ දිහා වාහනයක් පිටිපස්සේ හැංගිලා නාෂා මිත්තේ දෙන බලාගෙන ඉන්නේ. නාෂා එයාගේ යාළුවෝ දෙන්න බේර ගන්න එයාලගේ පස්සෙන් යනවා. අයිතිකාරයා හම්ප්‍රි ඉස්මායිල් ඩෝන තුන්දෙනාවම මාංචු දාලා ගැට ගහලා බිම දනගස්සනවා. එයා ජොනතන්ව යවනව ජැකෝව හොයන්න. ඇංගිලා පොලිසියට කෝල් කරන්න උත්සාහකරන මිරිතේව ජොනතන් දකිනවා. එතනදී අපිට තේරෙනවා මිරිතේ ජොනතන් අතර රිලේෂන්ෂිප් එකක් තිබිලා තියෙනවා කියලා. තුවක්කුව අතේ තියන් ඉඳපු ජොනතන් දැකලා මිරිතේ බය වුණ මිරිතේ ජොනතන් ළඟට ගිහින් සමාව ගන්නවා. ඒ වගේම සිද්ධ වුණු අනතුරක් නිසා ජැකෝට ටිකක් අමාරු එයාව රෝහලට ගෙන යන්න වෙයි කියලාත් කියනවා. ඉතින් දැන් මිරිතේ ජොනතන්ව ජැකෝ ඉන්න තැනට එක්කගෙන යනවා. බියගුල්ලෙක් වුණ හම්ප්‍රි දිගටම ගොවිපළේ අයිතිකාරයාගෙන් සමාව ඉල්ලනවා. ඊයක් අරන් ඩෝන ගාවට ගිය ගොවිපළේ අයිතිකාරයා එයාගේ කොණ්ඩෙන් කෑල්ලක් කපා ගන්නවා. ඒ යද්දි එකපාරටම පිටිපස්සෙන් ආව නාෂා ජොනතන්ට ගහලා මිරිතේ වෙතරින් එක්කගෙන යනවා. නාෂා දන්නේ නැහැ මිරිතේ ජොනතන් අතර තිබුණු සම්බන්ධය ගැන. එතනින් දුවපු නාෂා මිරිතේ දෙන්නට ඒ දෙන්න මග ඇරෙනවා. නැගිටපු ජොනතන් තුවක්කුවත් අරන් එයාලා දුවපු පැත්තට යනවා. ඉස්මායිල්වත් ගැට ගහලා තිබුණු ගොවිපළේ අයිතිකාරයාත් ඉඳපු තැනට ජැකෝ එනවා. එයාගේ මුළු ඇඟම පිච්චිලා. තාත්තේ කියලා එයා එතන බිම වැටෙනවා. අයිතිකාරයා ටිකක් ඉන්න ඇම්බියුලන්ස් එකට කතා කරන්නම් කියලා කිව්වා. ජැකෝ එතනදී මැරෙනවා. ගොවිපළේ අයිතිකාරයා එයාගේ පුතාව සුදු රෙද්දකින් වහනවා. කෑ ගහපු ඉස්මායිල්ට අයිතිකාරයා හොඳටම ගහනවා. ජොනතන් දකිනව හැංගිලා ඉන්න නාෂාව. එයා නාෂට දීපු වෙඩිල්ලකින් නාෂගේ කකුල තුවාල වෙනවා. වෙඩි සද්ද ඇහුණු මිරිතේ එතනට දුවගෙන යනවා. ජොනතන් නාෂට වෙඩි තියන්නයි හදන්නේ. එතනට ආව මිරිතේ ජොනතන්ගෙන් සමාව ගන්නවා. එයා ජොනතන්ට කියනවා එයාට ආතරේ කරේ බොරුවට නෙමෙයි ඇත්තටමයි කියලා. ඒත් ජොනතන් නාෂට වෙඩි තියන්න හදන නිසා ජොනතන්ව පැත්තකට තල්ලු කරපු මිරිතේ නාෂවත් අරගෙන එතනින් යනවා. එළියට ගිය එයාලා ජොනතන්ට එන්න බැරි වෙන එතන දොර වහනවා. ඒත් ජොනතන් ඇතුලේ ඉඳන් වෙඩි තියන සද්ද ඇහුණු නිසා එයාලා එතනින් යනවා. අයිතිකාරයා බෝතලයක් අරගෙන බොන්න පටන් ගන්නවා. ඩෝන කියනවා ඔයා දැන් අපිව මැරුවොත් ඔයාට හිරේ යන්න වෙයි. එතකොට අසනීපෙන් ඉන්න ජෙරීව බලා ගන්න කවුරුත් නැහැනේ කියලා. තරහාගේ ගොවිපළේ අයිතිකාරයා බීලි ඉවර කරපු බෝතලෙන් ඩෝනට ගහනවා. ඩෝන පාත්‍රු නිසා බෝතලේ බිත්තිය වදිනවා. දාපු මාංචුව ගලවගත්ත හම්ප්‍රි එතනින් පැනලා දුවනවා. එයා කුඹුරේ දුවද්දී එතන තිබුණු ඩෝසරේට නැග
නැගපු ගොවිපලේ අයිතිකාරයා ඒක ස්ටාර්ට් කරගෙන හම්පි පස්සෙන් යනවා. උඹලේ වැටිලා බිම එරුණු හම්ප්‍රිව ඩෝසරේ ඉඳපු ගොවිපලේ අයිතිකාරයා කුල්ලෙන් තද කරනවා. හම්ප්‍රි එතනදි මැරෙනවා. නාෂා මිරිතේට බනිනවා මේ විදියට සත්තු මරණ කෙනෙක් එක්ක සම්බන්ධයක් තියාගත් එක ගැන. එයාලා ඒ ගැන රණ්ඩු වෙද්දි එතනට කවුරු හරි එනව ඇහුණු නිසා එයාලා එතන තිබුණු මේසයකට හැංගෙනවා. එතනට එන්නේ ගොවිපලේ අයිතිකාරයා. එයා මරපු හම්ප්‍රිගේ මලසිරුරත් අරන් තමයි එන්නේ. මලසිරුර මේසෙන් තියපු එයා ඒප්‍රන් එකක් ඇඳගෙන ඒක කපන්න පටන් ගන්නවා. ඒක කපද්දි හම්ප්‍රිගේ මූණ මේසෙ පහළට වැටෙනවා. මේසයට හැංගිලා ඉඳපු නාෂා මිට්ටේ දෙන්න එවල දකිනවා එයාලගේ යාළුවා හම්ප්‍රි මරලා කියලා. හම්ප්‍රිගේ මලසිරුර කෑලිවලට කපපු ගොවිපලේ අයිතිකාරයා ඒව සේරම ට්‍රොලි එක දාගෙන ඒක තල්ලු කරන් ඒ කාමරෙන් එළියට යනවා. හැංගිලා ඉඳපු තැන නාෂා මිට්ට දෙන්න එළියට එනවා. නාෂාට ඇවිදින්න අමාරු නිසා එයාට එතන ඉන්න කියලා මිට්ට යනවා අනිත් අයව හොයන්න. ඩෝනා ඉස්මායිල් දෙන්නව ගැට ගහලා තිබුණු තැනට ජොනතන් එනවා. ජොනතන් දකිනවා මැඩලින් එයාගේ සහෝදරයව. ජොනතන් ඩෝනට වෙඩි තියන්නයි හදන්නේ. එතකොටම එතනට ගොවිපලේ අයිතිකාරයා එනවා. එයා ජොනතන්ට කියනවා ඩෝනව ලියන්න කියලා. ජොනතන් ඩෝනට වෙඩි තියන්නයි හදන්නේ. අයිතිකාරයා එයාව ලියන්න කියලා තරිහින් කියලා එයාගේ කනේ ගහලා තිබුණු නේම් ටැග් එක ඇදලා ගලවලා දානවා. ජොනතන් ඩෝනව ලියනවා. ලියපු ගම ඩෝන ජොනතන්වත් තල්ලු කරගෙන එතනින් දුවනවා. ඒත් මරපු ඌරන් එල්ලන විදිහේ කොක්කක් අරගත්ත ගොවිපලේ අයිතිකාරයා ඩෝනගේ පපුව පසාරු කරගෙන යන්න ඒකෙන් අනිනවා. ඩෝන කෑ ගහද්දි අයිතිකාරයා එයාගේ කොණ්ඩෙන් ඇදගෙන යනවා. ගිහින් එයාව ඌරු නැති ඌරු කොටුවකට දානවා. ගොවිපලේ අයිතිකාරයා කියනවා මිනිස්සු විතරක් නෙමේ මස් කන්නේ ඔයාලා ඔය අහිංසකයි කියන ඌරුවත් මස් කනවා කියලා. ඌරන්ට ලේසි හොඳ දැනුනොත් කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැතුව ඒ සතාවම කාලා දානවා. ඉතින් ඩෝනගේ පොඩි කොටසක්වත් ඉතුරු වෙන්නේ නැති නිසා ගොවිපලේ අයිතිකාරයට හිරේ යන්න වෙන්නේ නැහැ කියලා එයා hina වෙනවා. ඩෝනව ඒ කූඩුවට දාපු ගොවිපලේ අයිතිකාරයා ඌරෝ ඉන්න කූඩුවේ දොර අරින්නයි හදන්නේ. ජොනතන් ඒක කරන්න එපා කියලා කෑ ගැහුවා. මෙයාලා ජැකව මරපු නිසා මෙයාලත් මැරෙන්න ඕන කියන ගොවිපලේ අයිතිකාරයා ඒ ඌරෝ ඉන්න කූඩුව අරිනවා. කූඩුවේ ඉඳගෙන ඩෝන ඉඳපු තැනට ආව ඌරෝ ඩෝන කෑ ගහද්දිම එයාව පණ පිටින්ම කනවා. ඉස්මායිල් ගැට ගාලා ඉඳපු තැනට ආව මිරිතේ එයාව ලියනවා. මිරිතේ එයාවත් එක්කගෙන නාෂි ඉන්න තැනට එනවා. ඉස්මායිල් ගැට ගාලා ඉඳපු තැන නෑ කියලා එතනට ගිය අයිතිකාරයා දකිනවා. තවත් මේක කරන්න බැහැ කියලා ජොනතන් එතන බිම වාඩි වෙනවා. ඉතින් ගොවිපලේ අයිතිකාරයා තනියම අනිත් අයව හොයන්න යනවා. මින්තේ නාෂව නැගිටවන්න උත්සාහ කරා. එයාගේ කකුලට වෙඩි වැදිලා තුවාල වෙලා ලේ ගොඩක් ගිහින් නිසා එයාට නැගිටින්න අමාරුයි. ඒත් කොහොම හරි උත්සාහ කරලා නාෂව නැගිටගෙන එතනින් යන්න හැදුවා. එවෙලම එතනට ගොවිපලේ අයිතිකාරයා එනවා. ගොවිපලේ අයිතිකාරයා දකිනවා එතන ඉන්න මිර්තේව. එයාට තේරෙනවා මිර්තේ තමයි මේ සේරම කරලා තියෙන්නේ කියලා. ඉස්මායිල් එතන තිබුණු ආයුධයකින් ගොවිපලේ අයිතිකාරයට ගහන්න හැදුවා. අයිතිකාරයා ඉස්මායිල්ටත් මිර්තේටත් ගහනවා. මිර්තේට සිහිය එද්දි එයාලා තුන්දෙනාම ඌරු එල්ලෙන විදිහේ කොකුවල කකුල් වලින් එල්ලලා හිටියේ. මිර්තේ කෑ ගහන්න පටන් ගන්නවා. ඌරු ඉන්නේ මිනිසුන්ට කන්න. ඉපදෙනකොටම උන් දන්නවා උන්න මස් වලට මරනවා කියලා. ඉතින් උන් කෑවට කමක් නැහැ කියලා ගොවිපලේ අයිතිකාරයා කෑ ගහන මිර්තේට කියනවා. පීයක් අරගත්ත ගොවිපලේ අයිතිකාරයා ඉස්මායිල් කෑ ගහද්දිම එයාගේ බඩ කපනවා. ඉස්මායිල් මැරෙනවා. එල්ලලා ඉඳපු නාෂට තාමත් සිහිය ඇවිත් නැහැ. මිර්තේව ගැට ගහලා ඉඳපු එකත් පහත් කරපු ගොවිපලේ අයිතිකාරයා දැන් මිර්තේව ඒ විදිහට කපන්නයි හදන්නේ. මිර්තේව පහත් කරන්න අයිතිකාරයා ඒක පහලට අදිනවා. පීයක් අරන් එයාව කපන්න හදද්දිම ජොනතන් ඇවිත් එයාගේ තාත්තගේ ඔළුවට ආයුධයකින් ගහනවා. තරහගේ ගොවිපලේ අයිතිකාරයා ජොනතන් බිම දාගෙන හොඳටම ගහනවා. පහත් කරපු එක තවත් පහරට ඇදපු මිර්තේ එයාව ගැට ගහපු එක ලියාගෙන එතනින් පැනලා යනවා. ජොනතන්ට ගහලා ඉවර වෙලා පිටිපස්ස හැරුණු ගොවිපලේ අයිතිකාරයා දකිනවා මිර්තේ දැන් එතන නැහැ කියලා. එයා මිර්තේව හොයන්න යනවා. මිර්තේ ගියපු කාමරෙන් එළියට යන දොර අරගන්න බැලුවා. එයාට ඒ දොර අරගන්න බැරි වෙනවා. එයාට ගොවිපලේ අයිතිකාරයා ඒ කාමරයට එන සද්දයක් ඇහුණු නිසා එයා එතන තිබුණු ඌරුමස් පිරුණු බාස්කට් එකක හැංගෙනවා. ගොවිපලේ අයිතිකාරයා එතනින් යන හදද්දිම හැංගිලා ඉඳපු තැනින් එළියට ආව ලේ වලින් නෑවිලා ඉඳපු මිරිතේ ඌරන්ව කපන තියුණු තලයක් තියෙන මැෂින් එකෙන් ගොවිපලේ අයිතිකාරයව කපනවා. ඉතින් ගොවිපලේ අයිතිකාරයා එතනදි මැරෙනවා. නාෂා ඉඳපු තැනට ගිය මිරිතේ එයාව පහළට අරන් බිම හාන්සි කරවනවා. නාෂට සිහිය එනවා. ඉතින් ඊට පස්සේ බිම වැටිලා ඉඳපු ජොනතන් ළඟට ගිය මිරිතේ එයාට නැගිටින්න උදව් කරනවා. මිරිතේ ජොනතන්ට ඇත්තටම ආදරය කියලා එවලදී අපිට පේනවා. ජොනතන් මිරිතට කිස් එකක් දෙන්න හදද්දිම නාෂා ජොනතන්ට පිහියෙන් අනිනවා. ජොනතන් එතනදි මැරෙනවා. මිරිතේ ඒ කරපු දෙයට නාෂට බනිනවා. ඒත් නාෂා කියන්නේ ජොනතන් ඌරු මරන නිසා එයා අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනි කියලා. නාෂා දැන් මිරිතේවත් මරන්නයි හදන්නේ. මොකද මෙතන මේ සිද්ධුණු දේවල් දන්නේ මිරිතේ විතරයි. අනිත් හැමෝම දැන් මැරිලා. ඒත් නාෂාගේ කකුලක් අමාරුවෙන් ඉන්න නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිරිතේ නාෂට මරනවා.
යනවා. උදේ වුණාම කාමරෙන් එළියට බැහැලා ආව චෙරි දකිනවා එයාගේ තාත්තා සහෝදරයෝ දෙන්න ගේ ඇතුලේ නැහැ කියලා. ඉතින් එයා ගොවිපලට යනවා. ගොවිපල ඇතුලට ගියේ චෙරි දකිනවා මැරිලා ඉන්න එයාගේ අයියා ජැකෝව. තවත් බලද්දී එයා දකිනවා මේසයක් උඩ මරලා දාලා තියෙන එයාගේ තාත්තවත්. එළියට එන එයා දකිනවා ජොනතන්ගේ මලසිරට බදාගෙන අඬන මිර්තේව. මිර්තේ චෝට සමා වෙන්න එයාගේ සහෝදරයව බේරගන්න බැරි වුණා කියලා කියනවා. ඒත් චෙරි එතන බිම තිබුණු තුවක්කුව ඇහිඳගෙන මිර්තේට වෙඩි තියන්න හදන්නේ. මිර්තේ එතනින් දිව්වත් චෙරි මිර්තේට වෙඩි තියනවා. වෙඩි පාර වැඩිගෙනම දුවපු මිර්තේ ගොවිපලේ වැටෙන් එළියට පනිනවා. එයාට පිටිපස්සේ චෙරිත් එළියට එනවා. වෙඩි වැදිලා දුවගෙන ගිය මිර්තේ බිම වැටෙනවා. මිර්තේගේ ළඟට ආව චෙරි එයාගේ ඔළුවට තුවක්කුව තියනවා. මිර්තේ එයාට දැන් වෙඩි තියයි කියලා හිතලා ඇස් දෙකත් පියාගත්තා. තුවක්කුව බිම දාපු චෙරි පිටිපස්සට කරන් ඉඳපු මස් කපන පිහිය අරගෙන මිර්තේගේ බෙල්ල කපනවා. මිර්තේ බිම වැටෙද්දී එයා දකිනවා එතන ඉඳපු ඌරේ මිර්තේව ගණන් ගන්නවත් නැතුව තනකොළ කනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ මොවි එක ගැන? මොවි එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ මොවිස් ටිකටම බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.